ආයුබෝවන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදරදීම ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් කොරියන් රයිස් ක්‍රීම් එක ගැන. ඉතින් ඔයාලා දන්නවනේ කොරියන් රයිස් ක්‍රීම් එක කියන්නේ ගොඩක් ෆේමස් වෙච්ච ක්‍රීම් එකක්. ඒ වගේමයි මේ ක්‍රීම් එක ගොඩක් මිලාදිගයි. නමුත් අපට පුළුවන් කොරියන් රයිස් ක්‍රීම් එක හදන්න එයාලා භාවිතා කරන ක්‍රමය අනුගමනය කරලා අපටත් මේ කොරියන් රයිස් ක්‍රීම් එක ගෙදරදීම හදලා බලන්න. එහෙනම් වැඩි කතා නොකර අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට ඕන වෙනවා සුදු හාල් මේස හැඳි 4ක්, වතුර කෝප 2ක්, කෝමාරිකා මේස හැඳි 2ක් සහ සුදු පොල් තෙල් මේස හැන්දක්. ඉතින් ඔයාලට පුළුවන් නම් විටමින් E කැප්සූල් එකකුත් මේකට එකතු කරගන්න. දැන් අපි මේ සීක්‍රට් රයිස් ක්‍රීම් එක හදන්නයි යන්නේ. පළමු අපි ගත්ත හාල් ටික හොඳට හොදගන්න. ඊට පස්සේ මේකට අපි ගන්න වතුර කෝප්ප දෙකත් එකතු කරලා විනාඩි 20ක් 30ක් වගේ කාලයක් තඹ ගන්න ඕනි. හාල් ටික හොඳින් තැඹුණාට පස්සේ අපි මේක නිවෙන්න හරින්න ඕනේ විනාඩි 10ක් 15ක් වගේ කාලයක්. දැන් ඉතින් කරන්න තියෙන්නේ තඹගත්ත බත් ටිකයි මේකේ තියෙන වතුර ටිකයි ඔක්කොම බ්ලෙන්ඩර් එකකට දාලා ස්මූති ක්‍රීම් එකක් එන විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න එක. ඔයාලට පුළුවන් නම් රෙදි කෑල්ලක් අරගෙන මේක පෙරාගත්තොත් තවත් හොඳට මෘදු විදිහට මේ ක්‍රීම් එක ගන්න පුළුවන්. ඊළඟට අපි අපේ ඇලෝවේරා ජෙල් ටිකත් මේකට එකතු කරගමු. දැන් සුදු පොල් තෙල් මේස හැඳි දෙකත් මේකට එකතු කරන්න. අවසානයේට ඔයා භාවිතා කරනවා නම් විටමින් E කැප්සූල් එකත් මේකට එකතු කරලා මේ මිශ්‍රණය හොඳින් මික්ස් කරගන්න ඕනි. දැන් අපේ හෝම්මේඩ් කොරියන් රයිස් ක්‍රීම් එක සූදානම්. සල්ලි දීලා ගන්නේ නැතිව අපි ගෙදරදීම හදාගත්ත කොරියන් රයිස් ක්‍රීම් එක කොහොමද භාවිතා කරන්න කියලා දැන් බලමු. ඔයා මේක මූණේ ඇප්ලයි කරන්න කලින් හොඳට මූණ හොද ගන්න ඕනි. ඔයා පාවිච්චි කරන ෆේස් වොෂ් එකක් අරගෙන මූණ හොඳට හොදගෙන ක්‍රීම් එකෙන් ටිකක් අරගෙන මූණේ මෘදුව ආලේප කරගන්න ගමන් මසාජ් කරගන්න. විශේෂයෙන්ම රැට නිදා ගන්න කලින් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාට නයිට් ක්‍රීම් එකක් විදිහටත් මේක යූස් කරන්න පුළුවන්. මේ ක්‍රීම් එක ඔයාට දවස් 5ක් 7ක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියලා ගබඩා කරගෙන භාවිතා කරන්න පුළුවන්. ඉතින් සතියක් වගේ කාලයක් තමයි. ඔයා සතියකට සැරයක් මේ ක්‍රීම් එක හදාගන්න ඕනි. මේ රයිස් ක්‍රීම් එකෙන් ඔයාගේ හම මෘදු කරන්න, හමට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්න වගේම ඔයාගේ හම වියලි හමක් නම් අනිවාර්යයෙන්ම තෙතමනය ලබා ගන්නත් උදව් කරනවා. ඉතින් වියලි හමක් තියෙන ඔයත් ග්ලාස් ස්කින් එකක් ගන්න කැමති ඔයත් අනිවාර්යයෙන්ම මේ ක්‍රීම් එක අදම ගෙදරදී try කරලා බලන්න. මේ වගේ තවත් ස්වභාවික බියුටි ටිප්ස් ඕයි නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එකත් subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.